ආයිබෝවන් ඔයාලා හැමෝටම. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ HPS Tours YouTube channel එකත් එක්ක. ඔන්න අපි අදත් ඔයාලා එක්කන් යන හදන්නේ ශ්‍රී ලංකාවේ සැඟවුණු ගොඩක් අය නොදන්න සුන්දරත්වයෙන් පිරුණු අපූරු නගරයකට. ඒ තමයි උකුවෙල කියන්නේ. අපි දැන් බලමු මේ උකුවෙල නගරේ කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. උකුවෙල නගරේ පිහිටලා තියෙන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ. උකුවෙල කියන නම ඇහෙන කාට වුණත් හිතෙන්න පුළුවන් මේ නම හැදුනේ කොහොමද කියලා. අපි දැන් බලමු මේ නම හැදුන හැටි. පැරණි කාලේ මේ ප්‍රදේශයේ බහුලව තිබුණු උක් වගාව නිසා උක් වෙල කියන නම කාලයත් එක්ක උකුවෙල ලෙස වෙනස් වෙලා තියෙනවා. මේක ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් විතරයි. උකුවෙල කියන්නේ තවත් බොහෝ සුන්දර ස්ථානවලට යන්න පුළුවන් මධ්‍යස්ථානයක් කිව්වොත් හරි. ඒ අතරින් මාතලේ නගරය, අලු විහාරය, සෙම්බුවත්ත වැව, පිටවල පතන, රිවර්ස්ටන්, ඒ වගේම නගල්ස් කඳුපන්තිය වැනි ජනප්‍රිය ස්ථානවලට පහසුවෙන්ම ළඟා වෙන්න පුළුවන්. සොබාදහමට ආදරය කරන ඕනෑම කෙනෙක්ට මේ ප්‍රදේශයේ අනිවාර්යයෙන්ම සංචාරය කළ යුතු නගරයක්. උකුවෙල ජනතාවගේ ජීවිතය අදත් බැඳිලා තියෙන්නේ කෘෂිකර්මාන්තයත් එක්ක. තේවතු, එළවලු වගාවන්, කුඹුරු වගේම ගෙවතු වගාවන් මේ ප්‍රදේශයේ සුලභයි. වැස්සෙන් පස්සේ මේ සියල්ල තවත් නැවුම් පෙනුමක් උකුවෙල නගරයට ගෙනල්ලා දීලා තියෙනවා. ඒ නිසාම උකුවෙල කියන්නේ සොබාදහම විඳින්න කැමති අයට නම් නිස්කලංක ගමනාන්තයක්. උකුවෙල ගැන කතා කරනකොට අමතක කරන්න බැරි දෙයක් තමයි මාතලේ දුම්රිය මාර්ගය කියන්නේ. ශ්‍රී ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ග වලින් එකක් මේ දුම්රිය මාර්ගය. මාතලේ ඉඳන් උකුවෙල හරහා ගමන් කරන විට දෙපසින් හරිත කඳු, ගම්මානවල සුන්දර දර්ශන මේ මාර්ගයේ ගමන් කරද්දී ඔයාලට දැක ගන්න පුළුවන්.
බලන්නකො ඉතින් මේ උකුවල නගරය ගොඩනැගිලි වලින් පිරලා තිබුණා වුණත් හරිම සාමකාමී නගරයක්. ඔන්න ඉතින් අද අපි ඔයාලට ගෙනාවේ සුන්දර උකුවල නගරය. වැසිබර පරිසරය, හරිත කඳු, කෝච්චි පාර, ගම්මානය, නිහඬ නගරය මේ වීඩියෝ එකෙන් ඔයාලා අත්විඳ කියලා අපි විශ්වාස කරනවා. මීට කලින් ඔයාලා උකුවලට ඇවිල්ලා තියෙනවද? උකුවල දුම්රිය ස්ථානය ගැන ඔයාලගේ මතක මොනවද? අපිට පහලින් ඒව කමෙන්ට් කරන්න. මේ වගේ සැඟවුණු සුන්දරත්වය තියෙන නගර බලන්න අපේ HBS Tours YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. මේ HBS Tours